මේ රුලන් ටිකක් තමයි හදන්න යන්නේ. රුලන් ටොෆී ටික. ඉතින් මේකට ඕන වෙනවා මේ හොඳට මේ රන්වන් පාට වෙනකම් බැදගත්තේ රුලන්. එතකොට මේ රුලන් ග්‍රෑම් 500ක් විතර ගත්තා. මේ දුඹුරු සීනි එතකොට මේ පොල් ගෙඩි දෙකක විතර සුදු පොල් ටික. ඒක පොඩ්ඩක් මම මේ අවුවේ තියලා වේලලා වගේ ගත්තේ. එතකොට මේකට රස අණුව ලුණු ටිකක් ඕන වෙනවා. මේ ලුණු පොඩ්ඩක් මේ එතකොට එනසල්ලට 5ක් විතර මේ කුඩු කරලා ගත්තා. ආයේ මේ උකු පොල් කිරි කෝප්පයක් විතර ඕන වෙනවා. අපි අර සීනි ටිකක් මේ තියලා ඒක රන්වන් පාට වෙනකම් හොඳට පැණි පාට එනකම් ආවහම ඊට පස්සේ දුඹුරු සීනි ටික දාගෙන මේ වගේ හොඳට පැණි එක හදා ගන්නවා. ඊළඟට මේ පැණි එකට අපි දාගන්නවා අර පොල් ටික මේ ලුණු එතකොට එන්නසල් එකතු කරපු පොල් ටික අපි මේ පැණි එකට දාගන්නවා හොඳට. දාලා ඊට පස්සේ අපි ඒක හොඳට කලවම් කරගන්නවා. හොඳට කලවම් කරගන්න. මේක හොඳ පැණි පොල් එකක් පදම එනකම් හොඳට කලවම් කරගන්න. මේ පොල් පැණි එක හැදීගෙන එනකොට අර අපි උකු පොල් කිරි ටිකක් මේ පොල් පැණි එකට දාගන්න. ඒකලා හොඳට මේක අර තෙත ගතියට පදම එනකම් අපි හොඳට මේ පොල් පැණි එක හොදා ගන්නවා. අපට අතට දැනෙනවා මේකේ පදම. මේ පදම එනකම් හොඳට මද ගින්නේ වැඩිය ගින්දර දාන්නේ නැතු හොඳට අපි හැදිගා ගන්න ඕනේ. අපි කලින් පැණි හදනකොට වැඩිය වතුර දැම්මේ නැත්තේ අර පොල් කිරි එක දාන හින්දා. දැන් අපේ පැණි පොල් එකේ පදම හරි. මෙන්න මේ වගේ පදමක් එනකොට තමයි අපි අර රුලන් ටික එකතු කරගන්නේ. ටික එකතු කරගන්නවා රුලන් ටික. ඒකල් අපි හොඳට අර පොල් පැණි එකේ කලවම් කරගන්නවා. රුලන් චුට්ටක් අපි ඉතුරු කරගන්න ඕනේ මේ අර කැට කපන එකේ උඩින් දාගන්න. මේක අපට ඕන නම් මේ සෙලෝපින් එක කොතලා මේ අර ඔතලා ගන්නත් පුළුවන්. මම කැට කප ගන්නත් පුළුවන්. හරිම රසවත් ඒ වගේම ගුණයි. රුලන් කියන්නේ මේ අර නිවුඩු ගතියනේ. ඉතින් මේ නිවුඩු ගතිය අයින් කරලා තමයි අපිට ඔය පිටි හම්බෙන්නේ. එතකොට අපි මේ නිතරම මේ පොඩි දරුවන්ට මේ නිවුඩු ගතිය තමයි මේ හොඳ ගුණ. එතකොට මේ වගේ දේවල් හැදුවහම ඒගොල්ලෝ කනවා. ඔය කඩේට ගිහින් බුන්දි ටික, බිස්කට් එක, ඒ වගේ දේවල් අරන් දෙනවට වැඩිය මේ වගේ එකක් හදලා කෑලි කපලා බකට් එකකට දාලා තිබ්බහම එයාලට කන්න දෙන්න පුළුවන්. ඉතින් මම නම් නිතරම මේ පැටව් දෙන්නට හදලා තියෙනවා මොනවා හරි දෙයක් කන්න. අපට අපේ අම්මලා හදලා දුන්නේ ඒ දවස්වල මේ වගේ දේවල් තමයි. ඉතින් ගෙදරක අම්මා හරියට මේ දේවල් මතක තියාගෙන කරාම දරුවෝ ඒව දකිනවා. ඉතින් අපි ඒ දවස්වල මේ බිස්කට් කියන දේවල් ගොඩක් කාලම නැති තරම් වගේ. මේ වගේ කෑම නිතර දෙවිලේ හැදුනා ගෙදර. ඒ හින්දා ඒ ආభాෂය තමයි අර මටත් ගිහිල්ලා තියෙන්නේ. මගේ දරුවන්ට මම මේ දේ දෙනවා. ඒගොල්ලෝ කවදා හරි දවසක මේ යාළගේ වයසත් එක්ක එනකොට මේවා මතක තියාගෙන කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔන්න රුලන් එක හැදිලා ඉවරයි. දැන් මට තියෙන්නේ මේක මේ වඩව ගන්න. මම දැන් මේ රුලන් එක මේ විදිහට හොඳ ට්‍රේ එකක කෑලි කපන ගාන උසක් තියෙන මේ තුනේ කරගත්තා. තුනේ කරගෙන ඒකට උඩින් මේ විදිහට හොඳට මේ තව ඉතුරු කරගත්ත රුලන් ටිකක් දාලා මේ ටිකක් නිවෙන්න තියලා තියෙනවා. දැන් මේක ඉරි ඇඳ ගන්න ඕනේ අවශ්‍ය ගානට. මේ යටට මම බටර් ටිකක් ගාලා තමා ට්‍රේ එක ගත්තේ. එතකොට අපිට ගලව ගන්න පහසුයි. මේක නිවුනහම මේ නැත්තම් හයි වෙන්න බලනවනේ. එතකොට ගලව ගන්න අමාරු වෙනවා. දැන් මේකේ සාමාන්‍යයෙන් තරමක මේ කෑලි කපා ගන්න ගානට මේ මාක් කර ගන්නවා.
මෙන්න මං රූලන් ටොෆී ටික හදාගෙන ඉවරයි. කෑලි කපාගෙන ඉවරයි. ඉතින් මේක හරි මං කලරින් එහෙම මොනවත් එකතු කරේ නෑ. මේ සීනි ටික තමයි අර කැරමල් කරලා ගත්ත පාට. හරි රසයි. තියාගන්නත් පුළුවන් මේක. මේ ඉතින් ගුණයි රසයට වැඩිය ගුණ තියෙනවා හොඳට. පොඩි ළමයින්ට එහෙම හදලා දෙන්න. කාලා රස බලලා මට කමෙන්ට් එකක් එහෙම දාන්න. හරි